සුබ දවසක් හැමෝටම මේ වීඩියෝව ඔබ වෙත ගෙනෙන අද දිනය 2026 ජනවාරි 15 වනදා 2020 වර්ෂයේ සිට පාසල්වල 6 ශ්‍රේණියේදී ආරම්භ වීමට නියමිත තිබූ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වර්ෂය දක්වා කල් යාමත් සමගින් පාසල්වල 6 ශ්‍රේණියට කුමක්ද සිදුවන්නේ? ඒ වගේමයි ඔවුන්ට අදාළ වන පෙළ පොත් ලබා ගන්න කොහොමද සම්බන්ධවයි මේ වීඩියෝ හරහා ඔබට පැහැදිලි කරන්නේ අවධානය යොමු කරන්නේ. 6 ශ්‍රේණිය සඳහා හඳුන්වා දීමට නියමිතව තිබූ නව විෂය නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම 2027 වර්ෂය දක්වා කල් දමා තිබෙනවා. ඒ අනුව 6 ශ්‍රේණිය සඳහා පෙර වර්ෂවලදී ක්‍රියාත්මක වූ විෂය නිර්දේශයම 2020 වර්ෂය සඳහාද ක්‍රියාත්මක වනවා. 6 ශ්‍රේණිය සඳහා පසුගිය වසරේ සිසුන් භාවිතා කළ පෙළ පොත් ප්‍රධාන වශයෙන්ම භාවිතයට ගනිමින් අධ්‍යාපන කටයුතු සිදු කළ යුතුයි. පසුගිය වසරේ භාවිතා කළ පෙළ පොත් සිසුන් වෙතින් එකතු කර ඒවා නැවත 6 ශ්‍රේණියේ සිසුන් වෙත බෙදා හැරීම සම්බන්ධව උපදෙස් සියලු විදුහල්පතිවරුන් වෙත මේ වන විට නිකුත් කර තිබෙනවා. අවශ්‍ය වන ප්‍රමාණයට පමණක් නව පෙළ පොත් හැකි ඉක්මනින් මුද්‍රණය කර බෙදා හැරීමට අවශ්‍ය පියවර ගනු ලබනවා. ඒ වගේමයි 2020 වසරේදී 6 ශ්‍රේණිය සඳහා භාවිතා කළ යුතු පෙළ පොත් සඳහා අදාළ මෘදු පිටපත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊතක්සලා වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කරනු ඇත. මෙන්න මේ සියලු කාරණා පසුගියද අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උකළ විශේෂ නිවේදනයේ සඳහන් වුණා. ඒ අනුව මේ වෙනුවට 6 ශ්‍රේණියේ ඉගෙන ගන්න ඔබට අවශ්‍ය පෙළ පොත් ඔබේ පාසල මගින් අනාගතයේදී ඉදිරියට ලබා දෙවි. ඒ කෙසේ වෙතත් ඊට පෙර ඔබට මේ පෙළ පොත් පරිශීලනය කිරීමට හැකියාවක් තිබෙනවා ඊතක්සලාව වෙබ් අඩවි හරහා. එසේනම් අපි දැන් බලමු කොහොමද මේ පෙළ පොත් ඔබ ලබා ගන්න කියලා. ඊතක්සලාව.my.gov.lk කියලා කියන්නේ ලංකාවේ අධ්‍යාපන ශිෂ්‍ය සම්බන්ධව ලබා දී තිබෙන අධ්‍යාපන කළමනාකරන මෘදුකාංග වෙබ් සේවයක්. මේ වෙබ් අඩවිය හරහා ඔබට පහසුවෙන්ම ඔබට අවශ්‍ය කරන පෙළ පොත් වගේමයි අනෙකුත් ඉගෙනුම් ආධාරක අනෙකුත් ඉගෙනුම් ද්‍රව්‍යයන් ලබා ගත හැකියි. අපි දැන් බලමු කොහොමද මේ දේ කරගන්න කියලා. මේ සඳහා මුලින්ම පරිගණකයට අන්තර්ජාල සම්බන්ධතාවය ලබාගෙන Google Chrome විවෘත කර ගන්නවා. ඉන් අනතුරුව මේ ලිපින තීරුවේ මෙන්න මේ ලිපින ඔබ ඇතුළත් කළ යුතුයි. මේ වෙබ් අඩවියේ ලිපින තමයි itaksalawa.moi.gov.lk. මෙන්න මේ විදිහට සඳහන් කරලා ඔබට පුළුවන් කීබෝඩ් එකේ enter key press කරන්න. ඉතින් මේ වෙබ් අඩවියට පහසුවෙන් ප්‍රවේශ හැකි පරිදි මේ වෙබ් අඩවියේ ලිපිනයම ඔබ මේ නරඹන වීඩියෝවේ description තුලේ දෙනවා. අපිට පහසුවෙන් මේ ක්ලික් කරමින් මේ වෙබ් අඩවියට ප්‍රවේශ වෙ හැකියි. මේ දක්වා තිබෙනවා ඊතක්සලාව යනුවෙන්. ඒ වගේම ඔබට මෙන්න මේ ස්ථානයේ පුළුවන් ඔබට අවශ්‍ය භාෂාව තෝරගන්න. මම තෝරගන්න මෙතනදී සිංහල භාෂාව. සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙම මේ වෙබ් අඩවිය ප්‍රකාශපත් කර තිබෙනවා. ඉන් අනතුරුව අපි මේ වෙබ් අඩවියේ පහට ගමන් කරනවා. මේ පහට ගමන් කරද්දී ඔයාලට පේනවා මෙන්න මේ විදිහට සීලුම ශ්‍රේණි දක්වා තිබෙනවා. ප්‍රාථමික අධ්‍යාපනයේ එකපහ ශ්‍රේණිය, ද්විතීයික අධ්‍යාපනය 6 13 ශ්‍රේණිය යනුවෙන්. ඉතින් මේ මොහොතේ අපේ අවධානය යොමු වන්නේ 6 ශ්‍රේණිය වෙනුවෙන්. ඒ නිසා මෙන්න මේ අයිකන් එක මම ක්ලික් කරනවා 6 ශ්‍රේණිය කියන අවස්ථාව. මේ 6 ශ්‍රේණිය කියන අවස්ථාව අපිට තෝරගන්න අවස්ථා ගොඩක් තිබෙනවා. මුලින්ම අපිට මෙතන එනවා සිංහල මාධ්‍ය 6 ශ්‍රේණිය සම්බන්ධව. ඉතින් මෙන්න මේ පහට ගමන් කරද්දී ඔබට පේනවා ඔබට ධර්ම විෂයන් දක්වා තිබෙනවා. සිංහල භාෂාව, ගණිතය, විද්‍යාව, බුද්ධ ධර්මය, ක්‍රිස්තු ධර්මය, කතෝලික ධර්මය, ඉස්ලාම් ධර්මය, ඉංග්‍රීසි භාෂාව ආදී වශයෙන් මේ විෂයන් දක්වා තිබෙනවා. ඔබට පේනවා මේ විෂයන් මීට පෙර පැවති පැරණි විෂය මාලාවේ විෂයන් තමයි මේ දක්වා තිබෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් ඔබට මේ වෙලාවේ අවශ්‍ය වෙනවා නම් ICT පොත. ඔබලා මෙන්න මේ තොරතුරු හා තාක්ෂණික අවස්ථාව තෝරලා දෙන්න. මෙහි පෙරගස්වා තිබෙනවා ඔබට අවශ්‍ය කරන පෙළ පොත්, ඒ වගේම ගුරුවරුන්ට අවශ්‍ය කරන ගුරු මාර්ග උපදෙස් සංග්‍රහය. ඒ වගේමයි ඔබට අවශ්‍ය කරන විවිධ වීඩියෝ පාඩම් මාලා, ප්‍රශ්න පත්‍ර ආදී සියල්ලක්ම මේ තුල අන්තර්ගත වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඔබට පුළුවන් ඒ පාඩම් බලා ගන්න. ඒ වගේමයි ඔබට අවශ්‍ය කරන වීඩියෝ පාඩම් මාලාවක් YouTube පාඩම් මාලාවක් මේ දක්වා තිබෙනවා. ඊටත් අමතරව මෙන්න මෙතන පහට අවුත්වාට පේනවා පෙළ පොත කියලා පෙන්න තියෙනවා. ඉතින් මෙන්න මේ තියෙන්නේ පෙළ පොත ලබා ගන්න ස්ථානය. ඊට අමතරව පහලින් ඒ අදාළ පාඩම් දක්වා තිබෙනවා. ඒ පාඩම් සහ ඔබට අවශ්‍ය කරන
විවිධ ක්‍රියාකාරකම් මේ දක්වා තිබෙනවා. එසේනම් අද අපේ අවධානය යොමු ප්‍රධාන වශයෙන්ම පෙළපොත ලබා ගන්නා කර සම්බන්ධව ඒ නිසා මෙන්න මෙතන තියෙන පෙළපොත PDF කියන link එක ක්ලික් කරනවා. ඉන් අනතුරුව වෙන වෙබ් පිටුවක මෙන්න මේ විදිහට PDF ලේඛනයක් විවෘත වෙනවා. ඒ ඔබට දාල ICT පෙළපොත. එහෙමනම් මෙන්න මෙතන තියෙන download icon එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මේක ඔයාගේ පරිගණකයට save කරගන්න. මම මේක මේ මොහොතේ desktop තුලක බඩ කරගන්නවා. මෙන්න මේ විදිහට file name එක එනවා. ඔයාලා තියෙන්නේ save icon එක ක්ලික් කරන්න. එහෙමනම් මෙන්න මේ විදිහට ඔබට අවශ්‍ය කරන සියලුම පොත්වල PDF ලේඛනයක් PDF පොතක් ඔබට ලබා ගන්න දැන් අවස්ථාව තිබෙනවා. එසේනම් ඔබේ පාසලෙන් ඔබට අදාළ පෙළපොත ලැබෙන තුරු ඔබට මේ PDF ලේඛන පරිශීලනය කිරීම අවස්ථාව ලැබෙනවා ඇති. ඊට අමතරව ඔබට මතක් කර සිටින්න කැමැති මෙන්න මේ ආකාරයේ ඉතක්සලා වෙබ්සයිට් එකේදී වෙබ් අඩවියේදී ඔබට අදාළ සෑම පාඩමකටම අන්තර්ක්‍රියාකාරී පාඩම් එකතු කරලා තිබෙනවා. මෙන්න මේ ලින්ක් එක මම ක්ලික් කරා මේ මොහොතේ පරිගණක හඳුනා ගනිමු කියන අවස්ථාව. ඉතින් ඔබට මෙන්න මේ විදිහට කාර්යපත්‍රිකා දක්වා තිබෙනවා. ඒ අනුව ඔබට පරිගණක හඳුනා ගැනීමේ පාඩම සම්පූර්ණ කරගැනීමට අවස්ථාව තිබෙනවා. මේ හරහා මේ පාඩම් බොහොමයක් නිර්මාණය කර තිබෙනවා. දරුවන්ට තනියම අධ්‍යයනය කරමින් මේ පාඩම් මාලාව සම්පූර්ණ කළ හැකි පරිදි. එසේනම් මේ සම්බන්ධවත් ඔබේ අවධානය යොමු කරවන්න. ඒ වගේමයි ඔබේ දරුවාට අවශ්‍ය කරන පෙළපොත් මෘදු පිටපතක් විදිහට පරිගණකයක් කරා දුරකථනයක් කරා භාවිතා කළ හැකි පිටපතක් ලබා ගැනීමට මේ පියවර යොදා ගන්න. එසේනම් මේ සාකච්ඡා කළ කරුණ ඔබට වගේමයි තවත් බොහෝ දෙනෙකුට වැදගත් වෙනවා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ වීඩියෝව ඔවුන් වෙතත් ෂෙයා කරමු.